මේ මිලට වෙසක් බලනවා කියන එකත් අමාරුයි. ඇත්තෙන්ම එක පැත්තකින් gedara වෙසක් සරසන්න බැරි කරන්න ජනතාව වෙසක් දවසේ කළුවරේ තිබුණා. පාරට බැහැලා අන් අයගේ වෙසක් සිරි නරඹන එක වළක්වන්න තෙල් මිලත් වැඩි කරා. සාමාන්‍යයෙන් වෙසක් කාලෙට ජනතාවට පුරුදු කරන්නේ දන් දෙන්න. හැබැයි මේ පාර ජනතාවට සිද්ධ වුණේ නැති බැරි අයට දන් දෙනවා වෙනුවට ආණ්ඩුවේ හොරකම් නිසා දුගීභාවයට පත්වුණු තෙල් සංස්ථාවට මිල වැඩිවීම හරහා දන් දෙන්නයි. එවැනි දානයන් නම් වෙනත් කිසිම වෙසක් සමයක සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි වෙසක් දවසේ තෙල් ටික ගහගත්තේ. මුළු ලංකාවම එකතු වෙලා සාමාන්‍ය වෙසක් කාලෙට වැඩි වශයෙන් දන්සැල් දෙන්නේ බෞද්ධයෝනේ. හැබැයි මේ වෙසක් එකට සමස්ත ජාතියම ආගම් ભેදයකින් තොරව එකට එකතු වෙලා ආණ්ඩුවේ හොරකම් නිසා දුගීභාවයට පත්වුණු තෙල් සංස්ථාවට දානයක් දීලා පින්කමක් කරගන්න. දානේ වෙසක් ඉවරුණත් දාන ඉවර වෙන්නේ නැහැ. දිගටම යනවා මේ. හොරකම නතර වෙන තුරුම දන්සැල යනවා ඉදිරියට. අර වෙසක් කාලේ ඉවර වෙන දන්සලක් නෙවෙයි මේක. අනේ පිටු සිටුතුමා දුන්න જાතියේ 365 දවසේ දන්සැල් තමයි අපිට ආණ්ඩුව වෙනුවෙන් දාන්න වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් දානේ දෙන්නේ දත් පිටි කමින්. එහෙම හොඳ නැහැ. දානයක් දෙනකොට සැදැසිතින් දෙන්න ඕනේ. නිසාර තෙල් ගහ ගන්නකොට කේන්තියෙන් තෙල් ගහ ගන්න එපා. ඒතර දානේ පින ලැබෙන්නේ නැහැ. අනුර කුමුරුගේ මාලිමා ආණ්ඩුවට සොරකම් කිරීමේ චේතනාව දුරු වේවා කියලා සැදැසිතින් ප්‍රාර්ථනා කරමින් දුගීභාවයට පත්වුණු තෙල් වෙලෙන්දන්ගේ දුගීභාවය නැති කරන්න මේ දානමය පින්කම කරගන්න ඕනේ.